හෙලෝ ගයිස් අද මම හදන්න යන්නේ ගෑවිච්ච තැන කන්න පුළුවන් සුපිරි චිකන් සම්බල එකක්. මේක නම් පිස්සුවක් හොඳේ. ඉස්සලාම චිකන් ටික අරගෙන අවශ්‍ය ගන්නට ඔන්න ඔය ස්පයිසස් ටික දාලා ලුණු කරපිංච දාලා හොඳට තම්බ ගනිලා පේස්ට් එක හොඳට ඇලෙන්න. ඊට පස්සේ චිකන් ටික හොඳට අතින් ඉරා ගනිලා හොඳේ. අනිවාර්යෙන් තක්කාලි ගෙඩි දෙකක් හොඳට ලිපේ පුච්චගෙන මිරිස් ලුණු සුදු ලුණු ටිකත් හොඳට තෙලේ බැද ගනිලා අමු වේලිච්ච මිනිස්සුත් එක්ක හොඳේ. ඊට පස්සේ ගයිස් බැදගත්ත වේලිච්ච මිනිස් වලට ලුණු දාලා අපි ওই ටික හොඳට අනා ගන්නවා. උඹලා මං වගේ පඬිත නම් අතින්ම අනා ගනිලා හොඳේ. ඔන්න ඔය ගානට මිරිස් ටික අනාගත්තට පස්සේ අපි අර බැදගත්තු ටික එකතු කර ඕක හොඳට අනාගනිලා ගයිස්. ඕක පට්ටම රසයි හොඳේ. ගයිස් මේක ඉන්දියාවේ හදන සුපිරි රෙසිපි එකක් හොඳේ. ඔන්න ඔය ගානට පදමට එන්න අපි අනාගත්තට පස්සේ අර ඉරාගත්ත චිකන් ටික දාලා ආය හොඳට අනාගනිලා හැදි ගෑවලා යන්න හරි කමන්නේ අනාගනිලා. හරිද? ඉන්දියාවේ නම් ඕකට දාන්නේ අසමෝදකම් කොළ, සැල්දිරි කොළ වගේ දේවල්. ගයිස් මම ඕකට දාන්නේ ගොටු කොළයි කරපිංචයි. එතකොට මාරම රසයි හොඳේ. ඔන්න ඔය පදමට හොඳට අනාගත්තට පස්සේ අපි අවශ්‍ය ගානට ලුණු ගම්බිරිස් ඇඩ් කරලා අපි ආය ඕකට එකතු කරගන්නවා ලුණුයි හොඳට දෙහි දාලා ආය හොඳට අනාගෙන ගයිස් ඕක කන්න තමයි තියෙන්නේ හොඳේ. ඉන්දියාවේ කන විදිහටම මට මේක කන්න හිතුණා. ඉතින් එයාලා ඕක ගුලි කරලා තමයි බත් එක්ක කන්නේ. අම්මට සරි කාලා බැලුවා ගයිස් මේක මාරම රසයි. එයාලා මේක බත් එක්ක වෙන කිසිම මාළුවක් එක්ක නෙමෙයි ගන්නේ, මේකත් එක්ක විතරයි. ඉතින් උඹලත් මේක හදාගෙන කාලා එනවා. මාව ෆලෝ කරගෙන